දික්පැල්ල පැත්තේ ඉඳලා මාතර පැත්තට යනකොට දැක්ක පාර අයිනේ පොඩි ජූස් කඩයක් තියෙනවා. පාර අයිනේ පොඩි හට් එකක් ගහගෙන කරන් යන එකක්. ඉතින් ඇවිල්ලා පොඩ්ඩක් මම මෙතනට ඕඩරේ දාන්න යනකොට දෙතුන් දෙනෙක් හිටපු හින්දා යාළුවගේ ඕඩර්ස් හදනකම් මම මෙතනටලා බලන් හිටියා. ඉතින් බලන් ඉන්නකොට මම දැක්ක මෙතන වැඩේ හරි ලස්සනට පිළිවෙලට මෙයා කරගෙන යනවා කියලා. ඒ කියන්නේ අර වෙන තැන් වල සාමාන්‍යයෙන් මේ වගේ භාජන තියෙනකොට මෙතන මේවා ඔක්කොම පියන් ඇරලා මැස්සෝ වහවහ එහෙම තමයි තියෙන්නේ. මෙයාගේ කඩේ එහෙම නැහැ. මෙයා ගෙනල්ලා තියන් ඉන්න හැම අයිටම් එකක්ම ලස්සනට පියන් දාලා වහලා එහෙම තමයි තියාගෙන ඉන්නේ. මේ අයිස් පවා දාලා තියෙන්නේ පෙට්ටි වල දාලා හොඳට පියන වහලා තියෙන්නේ. මැස්සෙක් කරගක් මෙයා කිසිම දෙයක් නැහැ. දූවිලි යන්න මෙයා භාජනයෙන් මොන හරි ගත්ත ගමන් අනිත් පැත්තට පියන වහලා තමයි අරන් තියන්නේ. මම මාර ක්වොලිටියක් දැක්ක හින්දා තමයි වීඩියෝ එකක් කරලා දාන්න හිතුවේ. මොකද අර මහන්සියලානේ හම්බ කරන්නේ මිනිස්සු. මෙයා ඉන්නේ දෙවුන්දර ඉඳලා මාතර පැත්තට යද්දි මහින්ද රාජපක්ෂ ඉස්කෝලේට චුට්ටක් මෙහා පැත්තේ. මේ හරිය දන්න අය දන්නවනේ. අයි මට ෆලුඩයක් දානවද? බලමු මෙයා ෆලුඩයක් හදනවද දැනට? මං කියප එකද හදන්නේ? ඔව්. හරියට. එකයි ඕන එකක් නෑ නෑ එපා පාලුවට එක නම් හදලා ඉවරයි. මෙන්න මෙහෙම ලස්සනට හම්බුණා එකක්. බීලම බලමු කොහොමද තත්ත්වය කියලා. නියමයි සාමාන්‍යයෙන් අර අපි ජූස් බාර් එකට ගිල්ල ගහනකොට සාමාන්‍යයෙන් ෆලුඩයක් මං හිතන්නේ රුපියල් 450ක් 500ක් විතර එනවා. අයියේ කීයද වගේ ෆලුඩ